ඔයාගේ ලයිෆ් එකේ ඔයා කවදා හරි මේ වෙනකොට රිජෙක්ෂන් එකකට මුහුණ දීලා තියෙනවද? ඔයා මොන හරි ජොබ් පොසිෂන් එකකින් රිජෙක්ට් වෙලා තියෙනවද? එහෙම නැත්නම් මොකක් හරි ආදර සම්බන්ධතාවයකින් ඔයා ප්‍රතික්ෂේප වෙලා තියෙනවද? එහෙම නැත්නම් ඔයා මුහුණ දුන්න එක්සෑම් එකකින් ඔයා රිජෙක්ට් වෙලා තියෙනවද? එහෙමනම් අද මේ වීඩියෝ එක ඔයාට. ජීවිතේ ගොඩක් මිනිස්සු රිජෙක්ෂන් එකකට බයි එයාලගේ ගෝල්ස්, එයාලගේ ඩ්‍රීම්ස් එයාලා හංගගෙන ඉන්නවා. මොකද මෙයාලා බයයි මම එතනින් ප්‍රතික්ෂේප වුණොත් මිනිස්සු මට hina වේද? මිනිස්සු මං ගැන මොනව හිතයිද? මෙන්න මේ වගේ නෙගටිව් සිතුවිලි නිසා ගොඩක් මිනිස්සු එයාලගේ ඩ්‍රීම්ස් සදහටම මරලා දානවා. ඔයාගෙත් ඇතුලේ තියෙන ඩ්‍රීම් එකට පණ දෙන්න ඔයා ලෑස්තිද? ඒක නිසා ඔයා මේ රිජෙක්ෂන් වලට බයි ඔයාගේ ඩ්‍රීම් එක අතෑරලා නම් ඉන්නේ. ඔයා අද මේ ඩ්‍රීම් එකට පණ දෙන්න පටන් ගන්න. එක ජොබ් ඔපචුනිටි එකක ඉන්ටර්විව් එකකින් ඔයා රිජෙක්ට් වුණා කියලා ඔයා හිතන්න එපා ඔයා දෙවැනියට යන ඉන්ටර්විව් එකෙන් ඔයා රිජෙක්ට් වෙයි කියලා. සමහර විට ඔයා ඒ තැනට සුදුසු තිබ්බත් ඒක ඔයාට ගැලපෙන්නේ නැති ජොබ් එක නම් ඔයාට ඒක ලැබෙන්නේ නැහැ. ඉතින් දෙවැනියට යන එක ඔයා හිතනවා අර පළවෙනි එක වගේම වෙයි කියලා. හැබැයි නැහැ. සමහර වෙලාවට ඔයාට හිතන්නේවත් නැතුව දෙවෙනි ජොබ් ඔපචුනිටි එක ඊට වඩා හොඳ එකක් වෙන්න පුළුවන්. හැබැයි ඔබ ඉන්ටර්විව්ස් වලට ෆේස් කරන්නේ නැතුව මේ chance එකට මුහුණ දෙන්න නැතුව පළවෙනි වතාවේ සිද්ධ වුණු එන්නේ පසුතැවිලිදායක ඒ අසතුටුදායක සිතුවිල්ලම හිතේ තියාගෙන හිටියොත් දෙවෙනි chance එකක් ඔයාට හම්බෙන්නේ නැහැ. ඒක නිසා ඔයා ඔයාගේ ඩ්‍රීම් එක නොහරින තාක් ඔයාගේ සාර්ථකත්වය ඔයා ළඟම තියෙනවා. මේ වගේම ආදර සම්බන්ධතාවයකදී එක ආදරයකින් ඔයා රිජෙක්ට් වුණා කියලා දෙවෙනියට ඔයාට ලැබෙන ආදරය හොඳ කෙනෙක් වෙන්න පුළුවන්. දෙවෙනියට ඔයාට ඔයාව රිජෙක්ට් නොකරන ඔයාව ආදරයෙන් වැළඳ ගන්න කෙනෙක් ඔයාගේ ජීවිතයට ලැබෙන්න පුළුවන්. සමහර මිනිස්සු ඉන්නවා ජීවිත කාලයම තමන් කෙනෙකුට ආදරය කරනවා හිතින් විතරක්. හැබැයි මෙයාලා මේක ඒ කෙනාට ප්‍රකාශ කරන්න බයයි. මොකද මෙයාලා හිතනවා මම මේක ප්‍රකාශ කරොත් මම එතනින් රිජෙක්ට් වෙන්න පුළුවන්. ඒ කෙනා මං ගැන මොනවා හිතයිද දන්නේ නැහැ. මෙන්න මේ වගේ තමාව සීමා කරගෙන ඉන්නවා. ඔයා 20 ගණන් වලත් මේ වගේ ආතරයක් හිතේ තියාගෙන ඉන්න පුළුවන්. ඊට පස්සේ ඔයා 30 ගණන් වලට යනවා. 30 ගණන් වලදීත් මේ වගේ ඔයා හිතේ ආදරය තියාගෙන ඉන්නවා. හැබැයි ප්‍රකාශ කරන්න බයයි. මොකද මම රිජෙක්ට් වෙයි කියලා. මොකද මිනිස්සු මොනවා හිතයිද? ඒ කෙනා මං ගැන මොනවා හිතයිද? ඊට පස්සේ ඒ කෙනා මොන වගේ ප්‍රතිචාරයක් මට දක්වයිද? මෙන්න මේ වගේ නෙගටිව් සිතුවිලි ගැන හිතමින් ඔයා හැමදාමත් ජීවිත කාලයම ඒ ආදරේ හිතේ හිර කරන් ඉන්නවා. ඉතින් ඔයා ඔයාගේ ආදරේ ප්‍රකාශ කරන්න බයයි නම් ඔයා එතන රිජෙක්ෂන් එක උනාට කමක් නැහැ. ඔයා ආදරේ ප්‍රකාශ කරන්න. මොකද එතනදී රිජෙක්ට් උනාට ඔයාගේ හිතට හයියක් එනවා. ඔයා එතනදී හරි උත්තරේ දැනගත්තා කියලා. ඊට පස්සේ ඔයා හිතන්න එපා දෙවනි ආදර සම්බන්ධතාවයේදී ඔයාව රිජෙක්ට් වෙයි කියලා. ඒක නිසා මෙන්න මේ රිජෙක්ෂන් වලට බයි ඔයා තවමත් ඔයාගේ ආදරේ හිර කරන් ඉන්න ඕන. අදම ඔයා ආදරේ කරන කෙනාට ආදරේ ප්‍රකාශ කරන්න. ඒ වගේම ඔයා එක්සෑම් එකක රිජෙක්ට් වෙලා තියෙනවා නම් එක්සෑම් එකක ෆේල් වෙලා තියෙනවා නම් ඔයා හිතන්න එපා ඊගාව එක්සෑම් එකත් ඔයා ඊගාව පාර මුහුණ දෙන ටෙස්ට් එකක් ඔයා ෆේල් වෙයි කියලා. ඔයා එකපාරක් එක්සෑම් එකකින් රිජෙක්ට් වුණාට එකපාරක් එක්සෑම් එකකින් ෆේල් වුණාට දෙවෙනි පාර ඔයා එක්සෑම් එකෙන් ෆේල් වෙන්නේ නැහැ. පළවෙනි පාර ෆේල් වුණේ ඇයි? පළවෙනි පාර මම එතනින් රිජෙක්ට් වුණේ ඇයි කියන කාරණාව ඔයා හරියට තේරුම් ගත්තා නම් දෙවෙනි පාර කවදාවත් ඔයා ඒ වැරද්ද කරන්නේ නැහැ. ඕනෙම තැනකදී ඔයාව රිජෙක්ට් වෙන්න හේතුවක් තියෙනවා. ඔයා හරියටම මේ ඔයාගේ වැරද්ද තේරුම් ගත දවසට ඔයා එතනින් රිජෙක්ට් වුණේ ඇයි කියන කාරණාව ඔයා හරියටම තේරුම් ගත දවසට ඔයාගේ සාර්ථකත්වය නවත්තන්න කිසිම කෙනෙකුට බැරි වෙනවා. ඔයා ළඟ මේ වෙනකොට 100,000 ගණන් බිස්නස් අයිඩියාස් තියනවා වෙන්න පුළුවන්. හැබැයි ඔබ ඒවා ඉදිරිපත් කරන්න බය. එතනදී රිජෙක්ට් වේද? මිනිස්සු මොනව හිතයිද?
මම බිස්නස් එකක් පටන් ගත්තාම මට එකෙන් සාර්ථක වෙන්න පුළුවන්ද? මම රිජෙක්ට් වුණොත් මට මොකද වෙන්නේ? වගේ හැමතිස්සෙම මේ හිතටන නෙගටිව් සිතුවිලි නිසා. ඉතින් ඔයාළඟ තියෙන බිස්නස් ප්‍රපෝසල් එක පළවෙනි පාර රිජෙක්ට් වුණාට දෙවෙනි පාර එහෙම වෙන්නේ නැති වෙන්න පුළුවන්. දෙවෙනි පාර ඔයාට රිජෙක්ෂන් එකෙන් පාඩමක් ඉගෙනගෙන ඊළඟ පාර හොඳ ප්‍රපෝසල් එකකට, හොඳ බිස්නස් ප්‍රපෝසල් එකකට, හොඳ බ්‍රෑන්ඩ් එකකට අඩිතාලම දාන්න හැකියාව ලැබෙනවා. ඒක නිසා අදම ඔයාගේ හිතේ හිර කරගෙන ඉන්න එන්නේ බිස්නස් අයිඩියා එකට, අදම ඔයාගේ හිතේ හිර කරගෙන ඉන්න ඒ ආදරයට, අදම ඔයා යන්න කැමති ඩ්‍රීම් ජොබ් එකට ඇප්ලයි කරන්න බය වෙන්න එපා. එක පාරක් රිජෙක්ට් වුණාට, එක පාරක් ෆේල් වුණාට බයේ ඔයාගේ ඩ්‍රීම් එක ඔයා අතාරින්න එපා. අදම ඔයාගේ ගෝල් එක වෙනුවෙන්, අදම ඔයාගේ ඩ්‍රීම් එක වෙනුවෙන් අඩියක් තියන්න පටන් ගන්න.